දන්නවද මචං යකඩයක්කුත් එක්ක හැප්පෙන එක අපි අපේ රස්සාව කරගත්තම සමහරු හිතන් ඉන්නේ අපි ඩ්‍රයිවර්ස්ලා කියලා. මේක මතක තියාගන්න මහත්තයෝ. ඩ්‍රයිවර්ලා වෙනයි ඔපරේටර්ස්ලා වෙනයි. වාහනයක් දෙපාරක් තුන් පාරක් පැදලා ලයිසන් එක අරගෙන ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. වාහනයක් පදින එක හරි ඉක්මනට ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මචං මම මේ කියන්නේ වෘත්තීමය වශයෙන් ඩ්‍රයිවිං රැකියාව කරන අපේ කොල්ලෝ ගැන නම් නෙමෙයි. ඉතින් මචං ඔපරේටර් කියන වචනේ ඒකේ වෙනම අර්ථයක් තියෙනවා. පුංචි වයසින්ම දහතු විඳලා පුළුවන් තරම් කට්ට කාලා දවස ගානේ පුරා කරන වැඩවලින් චූටි දේවල් ඉගෙනගෙන අවුරුදු ගානක් ගියාට පස්සේ තමයි පළපුරුද්ද කියන දේ අපිට ලැබිලා තියෙන්නේ. ගෝලයට ගියපු පළවෙනි දවසේම කිසිම ඔපරේටර් කෙනෙක් අපිට මැෂින් එකක් දුන්නේ නැහැ. මැෂින් එක දෙන්න තියා අඩුම තරමේ ඔය සීට් එකේවත් ඉඳ ගන්නවත් දුන්නේ නැහැ. අපේ අතට මුලින්ම දුන්නේ ක්‍රීස් පොම්පයක්. අවුරුදු ගානක් ක්‍රීස් ගහලා මැෂින් හොදලා පැනුම් මහලා ටොකු කාලා මේ තරම් දුකක් විඳලා තමයි මචං අපි ඔපරේටර් කියන නම හදාගෙන තියෙන්නේ. අන්න උන් තමයි බං හරිම ඔපරේටර්ස්ලා. උන් කවදාවත් ඒ නම විනාශ කරගත්තේ නෑ. මොකද උන් දන්නවා ඒ නම හදාගන්න කොයිතරම් දුකක් වින්දද කියලා. එහෙම නැතුව සල්ලි ටිකක් වියදම් කරලා ට්‍රේනින්ග් ස්කූල් එකකට ගිහිල්ලා කෝස් එකක් කරලා නෙමෙයි බං අපි මේ යකට කරකවන්නේ. ඔය ටයි කෝට් ඇඳගත්ත ලොකු පොරවල් කියන අයට තියෙන ඩිග්‍රී එක අපිට නැහැ තමයි. හැබැයි මචං ඉස්කෝලේ ගුරුවරු ගන්නද්දි අන්තිම පේලියේ සින්දු කිය හිටියෙත් නෑ මචං අපි. කැට තියලා කියන්නම් මචං. ඔය ලොකු ලොක්කන්ට වැඩිය ලොකු කට්ටක් කාලා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා මචං අපි. ටයි එකක් දාගෙන කෝට් එකක් ඇඳගෙන ආවම ඌ සර් වෙනව නේද බං උඹලට? අවුරුදු ගානක් කට්ට කාලා ගොඩක් දේවල් ඉගෙනගෙන මෙතනට ආවම අපි නිකම් ඩ්‍රයිවර්ස්ලා නේද බං උඹලට? අපිට උඹලගේ සර් කෑල්ල ඕන් නෑ බං. ලොකු කට්ටක් කාලා ඔපරේටර් කෙනෙක් කියලා හදාගත්තු නම කට ඇරලා ඒක අපිට කියපම් මචං. ඒ හොඳටම ඇති බං අපිට.